கத்தியால வாள்வெட்டு நடந்தது. குழப்பங்கள் நடக்கலாம் இந்த பாதாள உலக குழுக்களினால். වදගත් ප්‍රශ්න එකක් කතා කරන්න පුළුවන්. අනිත් එක මම පක්ෂ නායක. கடந்த பிப்ரவரி மாதம் 20ஆம் தேதி ஆரையம்பதி பிரதேசத்திலே ஒரு கத்தியால வாள்வெட்டு நடந்தது. அதனைத் தொடர்ந்து நேற்றைய தினம் இரவும் கல்லடியிலே மட்டக்களப்பு நகர பகுதியிலே ஒரு வாள்வெட்டு குழுவால ஒரு கத்தி வெட்டு சம்பவம் நடந்திருக்கு. ගරු මන්ත්‍රීතුමා මේ කාරණා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නේ. ඔබතුමා වෙනම සභා කල්තමේ වෙලාවක් ඉල්ලන්න 27 අමාත්‍යාංශ නිවේදන කරුණාකර මන්ත්‍රීතුමා ඔබතුමා මේක ජාතික ප්‍රශ්නයක් නෙවෙයිනේ. මේ කියවන්න 92 B ඔබතුමා කියවන්න. මට විනාඩියක කාලයක් මේ යන ගැටලුවක් ගැන අහන්න පුළුවන්. ඔබතුමා කියවන්න. அந்த வகையிலே அமைச்சர் அவர்களே, ஜனாதிபதி அவர்களும் அண்மையிலே சொன்னார், மட்டக்களப்பு மாவட்டத்துக்குள்ளே சில குழப்பங்கள் நடக்கலாம் இந்த பாதாள உலக குழுக்களினால். இப்ப தற்பொழுது நேற்றைய தினம் இரவு நேரத்திலே கல்லடி மட்டக்களப்பு நகரத்திலே ஒரு குற்றம் நடந்திருக்கு. அதே போலதான் ஒரு வாரத்துக்கு முதல் ஆரையம்பதிலே நடந்திருக்கு. ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න විදියක් නැහැ. අමාත්‍යංශ නිවේදන තරණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු සුසිල් කුමාර ගමගේ මහතා. ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අඩේකනාදන් මහතා ඉදිරිපත් කරපු ප්‍රශ්නයට මම පිළිතුරු දෙනවා. ප්‍රශ්නාංක 1 ඔබතුමා සභාව කල්තැබීමේ යෝජනාවක් ඉදිරියට ගෙන්න, එහෙම නැත්නම් 27 යටතේ ප්‍රශ්නයක් විදිහට මේ කාරණාව යොමු කරන්න. එහෙම නැතුව මේක අදාළ වෙන්නේ නැහැ. කරුණාකර ගරු අමාත්‍යතුමා කතා කරන්න. ප්‍රශ්නාංක 1 මෙම ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය මගින් නෙමෙයි කරන්නේ. මේකට මුදල් සපයලා තියෙන නාගරික සංවර්ධන අධිකාරිය. සභාවේ කටයුතු වලට බාධා කරන්න යනවා. ඔබතුමාලා එළියට දාන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නාංක 2 ඔබතුමා සභාව කල්දැමීම අවස්ථාවේදී ඒ යෝජනාව ගේන්න. ගරු සානෙක්කන් මන්ත්‍රීතුමා, ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්. ගරු අච්චුනා මන්ත්‍රීතුමා. කතානායකතුමනි, ගරු කතානායකතුමා කරුණාකරලා බලන්න 92 තියෙනවා එම්පි කෙනෙකුට වදගත් ප්‍රශ්න එකක් කතා කරන්න පුළුවන්. අනිත් එක මම පක්ෂ නායකයෙක්. එතකොට ඔබතුමාට වගකීමක් තියෙනවා අපි කියන එක අහන්න. අපේ පැතිවල මිනිස්සු කෑලි කපනවා මේ අඩුවක් ගන්නලා. ඒවා අපිට මේ මෙහින් කියන්නේ නැතුව හොයා ගිහලා කියන්නද? කරුණාකරලා අපි කියන එක අහන්න. අපි කියන එක අහන්න. ඉතින් මෙයා മന്ത്രി කෙනෙක්. මෙයා නගින ඉර පාලනය කරනවා, මම උත්තර පාලනය කරනවා. අයි වෙන කට්ටිය නැගිට්ටාම දෙනවනේ. ඉතින් පය ගන්න කතා කරන්න. අයි අපිට දෙන්න බැරි. අපිට දෙන්න බැරි. ඒක කාර්යපටපාතේ. ඔයා එම්මෝ විදියට හැසිරෙන්න එපා කතානායකතුමා. ඔයා වරදක් කරනවා. අයි අපි නැගිට්ටාම මයික් එක දෙන්න බැරි. අයි අපි සිංහලෙන් කතා කරු, දෙමළෙන් කතා කරුවාට අහන්න බැරිද? ඔයාගේ භාෂාවෙන් මම ගරු මන්ත්‍රී මේක ප්‍රොසීඩියර් එකක්. ගරු අමාත්‍යතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන්. ගරු කතානායකතුමනි, මේකේ දෙවනි ප්‍රශ්නයට මම උත්තර දෙනවා. මේකේ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට තෝරගෙන තියෙනවා 2016 අවුරුද්දේදී. මේකේ ගරු අච්චුන මන්ත්‍රීතුමා ඔබතුමාට මේ කාර්යය සම්බන්ධව විශේෂ යෝජනා සභාව කල්තබීම යෝජනාවක් විදිහට ගේන්න පුළුවන්. ගරු අමාත්‍යතුමා කරුණාකර ඕඩර් ප්ලීස්. කරුණාකර අසුන් ගන්න. කරුණාකර අසුන් ගන්න. කරුණාකර අසුන් ගන්න. කරුණාකර අසුන් ගන්න. කරුණාකර අසුන් ගන්න.
කරුණාකර අසුන් ගන්න. දෙදස් දාසය අවුරුද්දේ මේක ආරම්භ කිරීමෙන් පස්සේ පස් පිරිවීමේ කටයුත්ත කරලා තියෙනවා. ක්‍රීඩාගාරය ඉදිකිරීමත් කානු පද්ධතිය ඉදිකිරීමත් නවත්තලා තියෙනවා. මේකේ වතුර ගැලීමක් නිසා මේ ප්‍රදේශය වතුරෙන් යට වෙනවා. ඒක නිසා මෙම ව්‍යාපෘතිය අතරමඟ නතර කළා. මන්නාරමේ නානට්ටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නරු විලුක්කලම් ක්‍රීඩා පිටිය වෙත මාරු කරලා තියෙනවා. මේ අච්චුන මාත්‍ර වහම කතානායකතුමනි මේක විනාඩියක ප්‍රශ්නයක් මං ඔබතුමාගෙන් ඇවිල්ලා ඉල්ලුවා පැහැදිලිවම. ඔබතුමාට මේක මම ඊට පස්සේ ස්ථාවර නියෝග 92 යටතේ විනාඩියයි ඉල්ලුවේ. මේක ගැටුමක් ඇති කරන්නේ දැන් උදේ පාර්ලිමේන්තුවේ විනාඩි 20ක් ඔබතුමා නාස්ති කරේ. கௌரவ அமைச்சர் அவர்களே கடந்த வாரம் மட்டக்களப்பிலே பிப்ரவரி மாதம் 20ஆம் தேதி ஒரு வாள்வெட்டு குழுவால் ஒரு வாள்வெட்டு நடந்தது. பாரிய அச்சத்திலே மக்கள் நேற்றைய தினம் காலையிலேயும் கூட இன்னும் கைதுகள் நடக்கின்ற ஆர்ப்பாட்டத்தில் ஈடுபட்டார்கள். அதனைத் தொடர்ந்து நேற்று இரவும் ஒரு வாள்வெட்டு குழு வந்து மட்டக்களப்பு நகரத்திலே வாள்வெட்டு செய்திருக்கு. ஜனாதிபதி சொன்னார் மட்டக்களப்பிலேயும் இவ்வாறான விடயங்கள் நடக்கலாம் என்று இந்த பாதாள உலகத்தினுடைய குழுக்களால். அந்த வகையிலே இந்த விடயம் தொடர்பாக உங்களுடைய அவசரமான கரிசனை எடுத்து இதுக்கு ஒரு முடிவு கொண்டு வர வேண்டும் என்றதான் நான் கேட்டேன். මෙන්න මේ ටික විතරයි අහන්න උනේ. ඔබතුමා මේ සභාව තිරුකුණාමලේ ඉස්පිරිතාලේ MS වගේ මෙහෙවන්න යනවා නේද මේ ප්‍රශ්නේ. බොහොම ස්තුතියි. ගරු අච්චුන මන්ත්‍රීතුමා. කතානායකතුමා සමාවෙන්න මම හැසිරෙන විදියට පළවෙනිම සමාවෙල්ලන්න නම් ඔයගොල්ලෝ අපේ කතා කරන්න දෙන්නේ නැත්තේ කරුණාකරලා අහන්න ට්‍රින්කෝමැලි හොස්පිටල් එකේ බේස් හොස්පිටල් එකක් තියෙනවා. ඒ හොස්පිටල් එකේ ඉන්න ડોක්ටර් කෙනෙක් හරිද ලෙඩ් උඩ ගහලා ඒක වීඩියෝ කරලා මාධ්‍යයට දාලා තියෙනවා. කරුණාකරලා ඒක පොඩ්ඩක් බලන්න ඒ ડોක්ටර් දැන් ඒ ડોක්ටර් දවස් 4ක් අදාළව කරුණාත්මා මේ අදාළ ඔබ අදාළ ඔබ 22 27 2 යටතේ හරි සභා කල්තබන අවස්ථාවේදී මේ කතා කරන්නේ මේක මේ මාතෘකාට ගන්නව කාරණාවක් නේ මෙතෙන්දී. ගරු සභානායකතුමා. ගරුව කතානායකතුමනි 92 ආ යටතේ තිබෙන රීති ප්‍රශ්නය මම කියන්නේ. රීති ප්‍රශ්නයක්